සඳුනි, අර කවුද? ඔයාලගේ අලුත් ඩ්‍රයිවර් කෙනෙක්ද? නෑ සර්, එයා ඉන්ටර්න් කෙනෙක්. එයා අරුණ? ඔව් සර්, මේ අරුණ තමා. හරි. රොමායා මට මිනිහ ගැන කියලා තියෙනවා. අරුණ තමයි සර් රොමායා මිස්ස පුළුවන් ඉක්මනින් මෙතනට ගෙනාවේ. රොමායාගේ තාත්තා අරුණ ළඟට හිමීට ගියා. අරුණට තිබුණේ එවෙලේ හරි මලානික මුහුණක්. තැන්ක් යූ අරුණ. ඔයා අපිට කරේ ලොකු උදව්වක්. හරි සර්. අරුණට කටට ආවේ ඉච්චරයි. රොමායාගේ තාත්තා අරුණගේ මූණ දිහා විනාඩි කිහිපයක් හොඳින් බලාගෙන හිටියා. ඊට පස්සේ මුකුත්ම නොකියා එතනින් යන්න ගියා. කතාව ඉවර වෙනවත් එක්කම ඩොක්ටර් කෙනෙක් ICU එකෙන් එළියට ආවා. රොමායාගේ තාත්තයි අම්මයි ඩොක්ටර් ගාවට ඉක්මනින්ම යන එක අරුණ දැකලා අරුණගේ වේගය බාල වුණා. ඩොක්ටර් දැන් කොහොමද රොමායාට? ඔයා පේෂන්ට්ගේ කවුද? මං තාත්තා. මිස්ටර් හොඳ වෙලාවට රොමායාව එක්කගෙන ඇවිත් තියෙන්නේ. තා වෙලා ගියා නම් ටිකක් සීරියස් වෙන්න තිබුණා. ඒක ඇහුනම අරුණගේ හිත තවත් තදින් ගැහෙන්න පටන් ගත්තා. ඇයි ඩොක්ටර්? දුවට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ පේෂන්ට්ගේ අම්මා වෙන්නේද නේද? ඔව් ඩොක්ටර්, මං එයාගේ අම්මා. මට කියන්න එයා ස්ට්‍රෙස් වෙන්න හේතුව ඔයාලා දැනුවත්ද? ඔයාලා දැනුවත් මොන හරි පර්සනල් ප්‍රොබ්ලම්ස් එයාට තියෙනවද? මොකද එයා හොඳටම ශාරීරිකවයි මානසිකවයි දුර්වලයි. ලොකු රෙස්ට් එකක් ඕන වෙයි ඉක්මනින් ගොඩ ගන්න නම්. ඔව් ඩොක්ටර්, එයා ටිකක් අපේ කම්පැනි එක ගැන වැඩියෙන් හිතනවා. හැබැයි ඊයේ පොඩ්ඩක් වෙනදට වැඩිය වෙනස්. වැඩි එක තමා මං හිතන්නේ. කොහොම වුණත් හොඳ රෙස්ට් එකක් නම් මෙයාට ඕන වෙනවාමයි. දැනට අපි බෙහෙත් කරනවා දිගටම. හැබැයි ටික දවසක් යයි. හරි ඩොක්ටර්, තෑන්ක්ස්. කාටත් වැඩිය දැඩි වේදනාවකින් මිරිකි අරුණ හිටියත් රොමායා ගැන එක දෙයක්වත් වෛද්‍යවරුන්ගෙන් අහන්න තරම් අයිතිවාසිකමක් නෑ අරුණට. රිදුමක් තමයි, ඒත් සොඳුරුයි. දුරින් තමා, ඒත් මුළු හිතේමයි. ඔයා දන්නේ නෑ තමා, ඒත් මම ආදරේ. ඒක පාර්ශවිකයි තමා, ඒත් මගේ නෝනත් නුඹ මගේ තමා. ආදරේදී මහ ගොඩක්. පැය කිහිපයකට පස්සේ ඩොක්ටර් ICU එකකින් එළියට ආවා. ඔයාලගේ පේෂන්ට තරමක් සිහිය ඇවිත් තියනවා දැන්. වැඩි කලබලයක් කරන්නේ නැතුව පේෂන්ගේ සැප දුක ඔයගලන්ට දැන් බලන්න පුළුවන්. ඒ වචන ටික ඇහුන ශනිකයකින්ම රොමායාගේ අම්මයි තාත්තයි රොමායා ගාවට ඉක්මනින්ම ගියා. රොමායාට සිහිය ආවා. Thank God. ICU එක ඇතුළට යන්න බැරි වුණත් දුරින් හරි බලාගෙන ඉන්නවා කියන අරමුණෙන් අරුණ හිටපු තැනින් නැගිටලා අඩි 2-3ක් හිමීට ඉස්සරහට එන්න පටන් ගන්නකොටම අරුණට වැඩිය වේගයෙන් තව කෙනෙක් ඉස්සරහට ගියා. කවුද මේ? රමේෂ්. රමේෂ් මූ ඇවිත්. රමේෂ්ට රොමායාව බලන්න අවසර නම් අවශ්‍ය නැහැ. රමේෂ් සඳුනිගෙන් රොමායාගේ විස්තරය අහගෙන ICU එක ඇතුළට යන්න ගියා. රමේෂ් ඇතුළුනාට පස්සේ අරුණ රොමායා දිහා කවුළුවෙන් හරි අපූර්වට බලාගෙන හිටියා.
රොමායාගේ අතකින් අල්ලගෙන ඉන්න රමේෂ්වයි ඒ දෙන්නටම ලං වෙලා ඉන්න රොමායාගේ දෙමාපියෝ දැක්කහම අරුණට දැනුනේ අරුණ මුළු ලෝකෙින්ම තනි වුණා වගේ හැඟීමක්. රමේෂ්, ඔයා ඒ වෙලාවේ ඔෆිස් එකේ හිටියේ නැද්ද පුතේ? නෑනේ අංකල්, මම ටිකක් එළියට ගිහින් හිටියේ. ඒකනේ. අර අරුණ කියන ළමයාගේ සඳුනේ තමා රොමායාව එක්කගෙන ඇවිත් තියෙන ඉක්මනින්ම. එහෙනම් මෙතන අරුණ ලකුණු දාගන්න යන්නේ. බලපං අරුණ, මම කොහොමද උඹව කපන්නේ කියලා. වරෙන්ක උඹ දැන් ඔෆිස්, රොමායාත් දැන් නෑනේ. රමේෂ්? ඔව් අංකල්. මොනවද කල්පනා කරන්නේ ළමයෝ? රමේෂ්, රොමායාට නම් ටික දවසකට විවේක ගන්නම ඕනේ. පුතා, පුළුවන් ද ඔයාට වැඩ ටික තනියම බලා ගන්න? කිසි දෙයකට බය වෙන්න එපා අංකල්. මම බලා ගන්නම්. මූට පිස්සු. මටත් ඕන කරලා තිබුණේ ඕකම තමා අංකල්. රමේෂ් මේ විදියට හිතන්නේ රොමායාගේ හිස අත ගාන ගමන්. මේ හැම දෙයක් දිහාම අරුණ බලාගෙන ඉන්නේ හරිම දුකින්. එක පාරටම දුකින් බලාගෙන ඉන්න අරුණට තමන්ගේ දෑත ස්පර්ශ කරන උණුසුමක් දැනුණා. ඒ උණුසුම් වූ ස්පර්ශය කාගෙන්ද? අරුණ එක පාරටම හැරිලා බැලුවා. මොකද ඒ ස්පර්ශය හරිම ලෙන්ගතු ස්පර්ශයක් වගේ තමයි අරුණට දැනුනේ. කවුද මේ අරුණට ලං වෙන්න යන අනිත් කෙනා? බලමු ඊළඟ කොටසින් අපි මේ රොමායා